අනුරාධපුර පූජා නගරය. මේ හැම දෙයකටම කියන්නේ සංඝාරාම. සංඝයා වහන්සේ සිටි ස්ථාන. ඒ විදිහට තමයි හඳුන්වන්නේ. මිහිඳු හාමුදුරන්ගෙන් පස්සේ ඇතිවෙච්ච දේවල් කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඔබට හැඟෙනවා නම් ඊට වැඩි එහා දෙයක් කියනවා කියලා. ඒක තමයි හරි. මේ වාමන රූප මේ හැම පඩියකම කොටස තියෙන වාමන රූපයක්. සංඝයා වහන්සේලාට මේ තරම් කැටයන්කද නිවනට යන සංඝයා වහන්සේලාට කැටයන් ඒක ඔබ විශ්වාස කරනවද? කැටයන් වලින් පාද පිහදාන් අලංකාර දේවල් හිත සැනසෙල්ලක්ද මේක? නෑ. එහෙම කියන්න පුළුවන්ද? එහෙමයි කියලා ඔයගොල්ලන්ට හිතෙනවා නම් සංඝයා වහන්සේට අදත් ලස්සන දේවල් දෙන්න වෙනව නේද අපිට? සිව්පස්යෙන් විතරක් පූජා කරන්න කියලා කියන්නේ. එහෙමනම් ඉතින් ගිහි නිවසේම ඉන්නවනේ. මේ වගේ අලංකාර දේවල් ඒගොල්ලෝ පරිහරණය කරනවනම් එහෙම කියලා එක වෙලාවකදී ඕගොල්ලන්ට හිතෙච්ච දවසක් තියෙනවද? මට නම් එහෙම හිතලා තියෙන ඕනෙම වෙලාවක. ගිහි ගෙදර ඉන්න කෙනෙක් තමයි මේ වගේ ලස්සන දේවල් පාවිච්චි කරන්නේ. එතකොට මේක මාලිගාවක නටබුන් කියලා කොහොමදවත් හිතෙන්නේ නැති වෙන්න බෑනේ. විශාල මාලිගාවක් ඇතුළු නුවරක. එහෙම තමයි මට නම් හිතෙන්නේ. ඒ පුරාවිද්‍යාක මතය අනුව තෝපාරාමය සතු විවිධ වූ ගොඩනැගිලි සමූහයක් තමයි මෙතන තියෙනවයි කියන්නේ. ඒ ගොඩනැගිලි සමූහය අතරේ ගොඩක් අය අතරමං වෙලා මොනවද හොයනවා. ඒ සොයන දේවල් අතරේ මමත් හොයනවා. කෝ අපේ පැරණි රජුරණ කෙලිවිලා තිනවා කෝ ඒගොල්ලන්ගේ ඉතිහාසයේ තිබුණ මාලිගා බුදුහාමුදුරන්ට පූජා කරපු සංඝාවාස විතරක්ද තියෙන්න පුළුවන්. අපි සෑය කියලා දෙයක් ගැන කියනවනේ. සෑය කිව්වහම සෑයක් බඳින්නේ ඒ කාලේ. රජ කාලේ. සක්විති රජුරවන්ට සහ රහතන් වහන්සේලාට බුදුවරුන්ට ඒ වෙනුවෙන්. කියන්නේ මිනිස්සු දෙවියන් විදිහට එහෙම නැත්නම් රහතන් වහන්සේලා නිවන්ට ගියා විදිහට ඒගොල්ලන්ට වන්දනාමාන කරන්න නිසා එහෙම කරන්නේ. එහෙම කරනකොට මේ සෑය කියලා අපි වඳින්නේ මොකද්ද? සුසාර භූමියේ තිබෙන දෙයක් නේද? ඒ කියන්නේ මෙතන හිටපු රජ රහතන් වහන්සේලායි කාගේ හරි බොහොම දාන කටයුතු වලින් ගොඩ නැගුණු තැනක් තමයි සෑය. ඒ කියන්නේ චෛත්‍යය. බුදුහාමුදුරන්ගේ ධර්මය අප අතර පැතිරෙන්නත් ඉස්සෙල්ලා ඉඳලම බුදුදහම තිබුණයි කියලා කියන සිදුහත් කුමාරයා බුදු වෙන්න ඉස්සෙල්ලා ධර්මයේ කියන එක පොතපතේ ලියවිලා තිබිලා තියෙනවා. ඒකනේ මහා මායා දේවිය පෙහෙවස් සමාදන් වෙලා ඉන්න වෙලාවේ සිදුහත් කුමාරයා උසතුලට ආවයි කියලා කියන්නේ. අර නිලුම් මලක් අරගෙන දකුණු කුසේ නැතුණා කියලා කියනවනේ. ඉතින් පෙහෙවස් සමාදන් වෙන්න නම් වර්තමානයේ පෙහෙවස් කියන්නේ මොනවද අපි? අටසිල් සමාදන් වෙන එක පන්සලේ. ඉතින් එහෙම කරාට පස්සේ එදත් එහෙනම් පෙහෙවස් සමාදන් වෙලානේ. එතකොට අද තියෙන අටසිල් පන්සිල් දසසිල් හැම දෙයක්ම තිබිලා. එදත් හැබැයි ධර්මය කියන්නේ මොකද්ද නිවන කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉඳලා නෑ සිදුහත් කුමාරයා බුදු වුණාට පස්සේ තමයි මේ දේවල් දැනගත්තේ. ආලවක යක්ෂයා ගාවට ගියාම ආලවක යක්ෂයා ගාව තියෙනවා රන්පත් වලින් ලියපු රන්පත්වල ලියපු ධර්මය. ඊට කලින් බුදුහාමුදුරු දේශනා කරපු දේවල් කියලා කියන්නේ. ඒ ධර්මයේ දැනගෙන එයා කවදාවත් සෝවාන් ඵලයට ඇවිල්ලා නැතුවනේ ඉඳලා තියෙන්නේ. ඒක ඉලි කරේ නැවත
ගොතම බුදුහාමුදුරුවෝ. ඉතින් ඕගොල්ලන්ට හිතෙනවද අපි මේ ආරාම සංකීර්ණත් ගොතම බුදුහාමුදුරුවෝගෙන් පස්සේ යුගයේ මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා ස්ථාපිත කරපු දේවල් කියලා ඒ යුගයේ දේවානම්පියතිස්ස රජු මිහිඳු හාමුදුරුවෝ එකවරක් නෙවඩි. හැබැයි ඊට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ ලංකාවට තුන් පාරක් වැඩියලු කියනවනේ. බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේ තන්පත් කරලා තියෙනවා. මේ මිහිඳු හාමුදුරුවන්ට ඉස්සෙල්ලා යුගයේ ගිරිහානුසෑයේ ජීවමානව ඉඳදී නිර්මාණය වෙච්ච භාග්‍යවත්නේ. එතකොට ගිරිහානුසෑයේ තියෙන ජීවමාන බුදුහාමුදුරන්ගේ කේස ධාතු කියලා ඔයාලා අපි පිළිගන්නවානේ. එහෙනම් එහෙම ධාතු නිදන් කරපු බුදුහාමුදුරන්ගේ ධාතු නිදන් කරපු රටක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තිබුණ නැහැ කියලාද කියන්නේ මිහිඳු හාමුදුරුවෝ එන්න පෙර බුදු වෙච්ච බුදුහාමුදුරන්ට බැරිදී මිහිඳු හාමුදුරන්ට පුළුවන් වුණා කියලා ඔයගොල්ලෝ හිතනවද? අද කාලේ ජනාධිපතිට බැරි වෙච්ච දේ ප්‍රාදේශීය සභාවේ සභාපති කරා වගේ වැඩක්. හැබැයි නීති රීති ඔක්කොම හදලා තියෙන ප්‍රාදේශීය සභාවේ සභාපති. ජනාධිපති කිව්වොත් ඕක නවත්තන්න කියලා නවත්තන්නත් වෙනවා. ඒ වගේ කතාවක් තමයි මිහිඳු හාමුදුරුවෝ හදිස්සිය ඇවිල්ලා ඉවරලා අපේ ධර්මයේ පිටිවුවා කියන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා ලොකු යුගයක් තියෙනවා. අපි රාවණා කෙනෙක් ගැන හොයනවනේ. ඒ යුගයේ රත්නමාලි සෑය හදන යුගයක් තිබ්බනේ. රත්නමාලි කියන නාමය ආවේ කොහෙන්ද? ඒ දේවල් ගැන හෙව්වොත් අපේ ඉතිහාසයේ ඇත්තම බුද්ධ දේශය වගේම බුදුදහමත් මුණ ගැහෙනවා. ඉතින් අපි හොයමු. මම නම් ගොඩක් හොයාගෙන ගිහින් තියෙනවා. ඒත් ඕගොල්ලන්ට ඒක වටහා ගන්න බැරි. ඕගොල්ලෝ ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද අපිට වෙනත් දෙයකින් අපේ සිතුවිලි වහලා වෙනත් දෙයක් හිතන්න අධ්‍යාපන මට්ටම අනුව අපිට මනස සකස් කරලා තියෙනවා. මේ මනසේ ඒ විරූපී දේවල් තියෙන තාක්කල් සත්‍යයට ඇතුල් වෙන්න කොහෙත්ම අවස්ථාවක් නැහැ. ඉතින් අපි උත්සාහ කරමු සත්‍යයෙන් ඇත්ත දේවල් සොයා ගන්න. තෙරුවන් සරණයි.